මේ ගුණා ඉස්සරහා බැඳ කරත් යන්නේ ගුණාගේ ඉස්සරහට බැඳ තනකොළ මිටිය වගේ. දිව දික් කර කර බෙල්ල දික් කර කර අදින තනකොළ මිටිය ගන්න ගුණායි කරත් වේ ඉස්සරහට යනවා. තනකොළ මිටිය ඒකලා ඉස්සරහට යනවා. කොච්චර ඇද්දා තනකොළ මිටිය අහු වෙන්නේ නැහැ ගුණා. මේ රාතකාරයෝ කරන උපක්‍රමය හරකගේ ගමන ඉක්මන් කරනවා. පොඩි ටිටි කෑල්ලක් අරගෙන දළු තනකොළ ටිකක් අරගෙන බැඳලා යකි මූණේ ඉඳලා හිටන් ඉස්සරහට අඩියක් විතර එහාට එන්න අර බෝල්ලියේ බනිනවා. දැන් ඉතින් ගුණා මොකද කරන්නේ? බෙල්ල දික් කරනවා, දිව දික් කරනවා අදින්න. තනකොළ මිටිය කනලා අදින්නේ කරත්තේ ඇදින්නේ. තනකොළ මිටිය අහු වෙන්නේ. ඔයිට අවතර දෙයක් නෙවෙයි සසර ගමන් කරන ගුණ. මේ දුක් කරත්තේ ඇදගෙන පංචකාම ආස්වාදයේ නැවතිදී ඉස්සරහට පේනවා දැන් හම්බෙනවා කියලා. අල්ලගන්න බලාපොරොත්තුෙන් ඇදලා යනවා අහුවෙච්ච පංචකාමයක්. ආයි බලාපොරොත්තුවක් තියෙනවා යලි කටයුතු කරලා මහන්සි වෙලා ආයිසරයක් ගොඩනගා ගන්න අවස්ථාව. ආයිත් අවස්ථාවක් ගොඩ ගන්න උත්සාහ කරනවා වීර්ය කරනවා. අවස්ථාව ආවා ගියා මිසක් අල්ලගන්න බැරි වුණා. සත්‍ය විරෝධී. ආයිසරයක් අවස්ථාවක් දෙනවා. ඕක සසර ගමන හඹා යනවා. ඔන්න ඔය ක්‍රමයේ. මේ දුක අමතක වෙනවා පංචකාම ආස්වාදය. පංචකාම ආස්වාදියෝ ගිනි කියලා. පංචකාම ආස්වාදියෝ අසාරයි කියලා. ලෝකෙට හැමදෙන මර උගුල් හැටියට. ධර්මානුකූලව යථාර්ථය දැක්වුම්. ආස්වාදයේ බලාපොරොත්තු අත්හැරලා ගිය ගාම මෙබඳු ආස්වාදයක් හොයාගෙන අපි මෙච්චර දුක් විඳ. අන්න එතෙක් නොදකපු දුක දකින්න. වැහිලා තිබ්බ දුක මතුවලා හිටන් පිරිසිඳ දාන දුක දකින්නවා. අන්න දුක්ඛාරය සත්‍ය. මේ ප්‍රියභාවයේ ඇලිලා ගැලිලා ඉන්න අරක දුකයි මේක දුකයි කන්න නැති එක දුකයි මහරු වෙන එක දුකයි හැරමිටි යන්න වෙන එක දුකයි ලෙඩ හැදෙන එක දුකයි කිව්වා. කිසිම දවසක දුක්ඛ ආර්ය සත්‍ය දකින්න බෑ. දුක්ඛ ආර්ය සත්‍ය දකින්න නම් දුකට හේතු වෙන යම් තෘෂ්ණාවක් ඇද්ද? අන්නේ මුලාවෙන් ඉඳන් මේ දුක වහලා තියාගෙන දැකලා. ඒ තෘෂ්ණාවේ මායාකාරී ස්වභාවය යථාර්ථයෙන් දැක්කොත් ධර්මානුකූලව. හරයක් නැති මේ තෘෂ්ණාව වැඩක් නෑ කියන මූලක්. අන්න ඒක තමයි ආර්යයන්ට පහළ වෙන ප්‍රඥාව. ප්‍රඥාවට ගෝචර වෙන්නේ දුක දකින්නවා කියන එක නෙවෙයි ඉස්සෙල්ලා. මේ තෘෂ්ණාවෙන් හබා යන ආස්වාද ගමන හරයක්. ආස්වාදයේ හරයක්. අන්න එදාට දකින්නවා දුක. ඒකාර පස්සේ හරයක් නැති එක පස්සේ යන්න මෙච්චර දුක් විඳනනම් අන්න මේ දුක පස්සේ යන වැඩක් නේද මෙච්චර කල් කලේ මහා විනාශයක් නේද අපිට වෙලා තිබුණේ කියලා යථාර්ථය දකින්න. අන්න දුක අවබෝධයෙන් නේද දුක්ඛාරය සත්‍යය.